ආයිබෝවන් හැමෝටම ඔන්න අද අපි කතා කරන්න යන්නේ හරිම ආස හිතන දෙයක් ගැන. අපි හැමෝම ෆෝන් එකේ ආසාවෙන් ප්ලේ කරන බස් ගේම් එකක් තියෙනවනේ. අන්න ඒ ගේම් එක අපි පරිගණකයේ ලොකු ස්ක්‍රීන් එකට අරගෙන ලංකාවේම පාරවල් දිගේ ඩ්‍රයිව් කරන සුපිරි අත්දැකීමක් ගන්න කොහොමද කියලායි බලන්න යන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ. නුවර වංගු සහිත කඳු පාරක එහෙම නැත්නම් ගාලු පාර දිගේ ළඟම බස් එකක් ඩ්‍රයිව් කරනවා. ඒකත් තමන්ගේම පරිගණකයේ ලෝක තිරේ. ආස හිතෙනව නේද? අන්නේ හීනයක්ක් කරගන්නයි අපි මේ සූදානම් වෙන්නේ. හරි. එහෙනම් අපි වෙඩේට බහිමු. හැමදේටම කලින් සාමාන්‍යයෙන් ෆෝන් එකකුයි PC එකකුයි සම්බන්ධ කරන ක්‍රම මොනවද කියලා පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඉතින් ෆයිල්ස් ට්‍රාන්ස්ෆර් කරන්න USB කේබල් පාවිච්චි කරනවා, නොටිෆිකේෂන් බලන්න Microsoft phone link වගේ දේවල් තියෙනවා, WhatsApp web වගේ apps ගැනත් අපි දන්නවා. හැබැයි අපි අද කතා කරන්නේ මේවට වඩා ගොඩක්ම ආතල් වැඩකට. ඒ තමයි ගේම් ගහන එක. එහෙනම් අපි ප්‍රධානම මෙහෙම තවරේ ෆෝන් එකේ තියෙන ගේම් එක. ඒ ෆීලිං එක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැතුව පරිගණකයේ ලොකු තිරයට ගෙන එක. ඉතින් මේ වැඩේ කරන්න අපිට විශේෂ දෙයක් ඕන වෙනවා. ඒකට තමයි කියන්නේ Android emulator එකක් කියලා. හරිම සරලව කිව්වොත් මේක කියන්නේ software එකක්. මේකෙන් කරන්නේ අපේ පරිගණකයේ ඇතුළෙම අලුත්ම Android phone එකක් හදන එක වගේ වැඩක්. ඊට පස්සේ ඉතින් ඒක ඇතුළට ඕනම Android app එකක්, game එකක් දාගන්න පුළුවන්. එමියුලේටර් වර්ග නම් ගොඩක් තියෙනවා. ඒත් මේ අතරින් BlueStacks සහ LD Player තමයි ගොඩක්ම ජනප්‍රිය. BlueStacks කියන්නේ ෆීචර්ස් එහෙම ගොඩක් තියෙන ටිකක් powerful software එකක්. LD Player එක ඊට වඩා ටිකක් සැහැල්ලුයි. ඉතින් එච්චර power නැති සාමාන්‍ය පරිගණකයකට උනත් LD Player එක හොඳටම ගැලපෙනවා. හරි, එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ ගේම් එක emulator එක ඇතුලේ install කරගන්නේ කියලා. මේක හරිම ලේසි වැඩක්. මුලින්ම කරන්න ඕනේ BlueStacks හරි LD Player හරි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න එක. ඊට පස්සේ එමියුලේටර් එක ඕපන් කරලා ඒක ඇතුලේ තියෙන Google Play Store එකට ලොග් වෙන්න ඕනේ. හරියට අලුත් ෆෝන් එකක් ගත්තා වගේ. ඊට පස්සේ ඉතින් සර්ච් බාර් එකේ Bus Simulator Indonesia කියලා ගහලා ගේම් එක හොයාගෙන ඉන්ස්ටෝල් කරගන්නයි තියෙන්නේ. හරි. මෙන්න තියෙන වැඩේ සුපිරම හරිය. ගේම් එක දැන් අපේ PC එකේ තියෙනවා. දැන් බලමු කොහොමද මේ ඉන්දුනේෂියානු ගේම් එකට අපේ ලංකාවේ පාරවල් අතේ ලංකාවේ බස් එකතු කරගෙන අපේම ගේම් එකක් බවට පත් කරගන්න කියලා. මේ වැඩේ කරන්න අපිට ඕන වෙනවා mods කියලා විශේෂ ෆයිල් වර්ගයක්. මේ mods වලින් තමයි ගේම් එකට අලුත් දේවල් එකතු කරන්නේ. ඒ කියන්නේ අපේ ලංකාවේ බස්, අපේ ලංකාවේ පාරවල් වගේ දේවල්. ඉතින් මේවා හොයාගන්නේ කොහොමද? ලේසිම ක්‍රමය තමයි YouTube එක. BuzzFeed Sri Lanka mod කියලා සර්ච් කරලා බලන්න. එතකොට එන වීඩියෝ වල description එකේ එහෙම නැත්නම් comments වල මේ files download කරගන්න links දාලා තියෙනවා. ඒ වගේම Facebook groups වලත් මේවා හොයාගන්න පුළුවන්. හොඳයි. දැන් අපි බලමු download කරගත්ත map mod එකක් ගේම් එකට දාගන්නේ කොහොමද කියලා. මේ පියවර ටික අනුගමනය කරන්න. මුලින්ම ගේම් එක open කරන්න. වම් පැත්තේ තියෙන mod කියන බටන් එක ඔබන්න. ඊළඟ තියෙන window එකේ map කියන tab එකට ගිහින් import කියන එක click කරන්න. අන්තිමට download කරගත්ත file එක තෝරලා දෙන්න. එච්චරයි. මෙන්න මේක නම් ගොඩක් වැදගත් දෙයක්. ගොඩක් දෙනෙක්ට වරදින තැනක්. සමහර වෙලාවට download වෙන්නේ zip file එකක් විදිහට. එහෙම වුණොත් ඒ zip file එක කෙලින්ම game එකට import කරන්න බෑ. මුලින්ම ඒක extract කරන්න ඕනේ. එතකොට ඒක ඇතුලේ නෙන .buzzfeed mod වලින් ඉවර වෙන ෆයිල් එක තමයි අපි ගේම් එකට import කරන්න ඕනේ. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. දැන් map එක දාගත්තා. ඊළඟට බස් එකට අපේ ළඟම බස් එකක පෙනුම දෙන්නේ කොහොමද? ඒකට කියන්නේ livery. හෙවත් skin එකක් දානවා කියලා. මේක ඊටත් ලේසි. BUSSID SLTB livery PNG කියලා Google search කරලා කැමති පින්තූරයක් download කරගන්න. ඊට පස්සේ game එකේ garage එකට යන්න. එතන තියෙන පාට පොරව වගේ icon එක click කරලා browse livery කියන එක තෝරන්න. ඊට පස්සේ download කරගත්ත PNG පින්තූරය තෝරලා apply කරන්න. එතකොටම බස් එකේ පෙනුම වෙනස් වෙයි. හරි. දැන් ගේම් එක සම්පූර්ණයෙන්ම අපේ විදිහට හදාගෙන ඉවරයි. දැන් බලමු පරිගණකයෙන් මේක පාලනය කරන්නේ කොහොමද කියලා. තවත් හොඳම අත්දැකීමක් ගන්න පුළුවන් පොඩි ටිප්ස් ටිකක් ඔය. පරිගණකයේ ගහන නිසා කීබෝඩ් එකෙන් පාලනය කරන එක තමයි පහසුම. ගොඩක් ගේම්ස් වල වගේම WASD කීස් ටික බස් එක එහාට මෙහාට කරන්නයි, වේගය වැඩි කරන්නයි, බ්‍රේක් කරන්නයි පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඉමියුලේටර් එකේ settings වලින් හදාගන්න පුළුවන්. ඒකෙන් ගේම් එක පාලනය කරන එක ගොඩක් ලේසි වෙනවා. අන්තිමට තවත් පොඩි ටිප්ස් කිහිපයක්. පරිගණකයේ graphics හොඳ මට්ටමක තියෙනවා නම් ගේම් එක ඇතුලේ graphics settings high වලට දාන්න. එතකොට පාරවල් වටපිටාව හරිම ලස්සනට පැහැදිලිව පෙනෙයි. ඒ වගේම mods හොයනකොට Ashok Leyland Viking කියන බස් mod එකයි ශ්‍රී ලංකා Hill Country map එකයි හරි ලංකා map V2 හරි කියන map mods දෙකයි ගොඩක් ජනප්‍රියයි. ඒව try කරලා බලන්න.
එහෙනම් දැන් වැඩිට ඕන කරන්න හැමදේම තියෙනවා. දැන් තියෙන්නේ පාරට බහින්න එක විතරයි. ඉතින් කියන්න බලන්න. මුලින්ම ඩ්‍රයිව් කරන්නේ ලංකාවේ මොන පාර දිගේද? නුවර කදුකරේ වංගු ටිකක් ගන්නවද? නැත්නම් ගාලු පාරේ කෙලින්ම යනවද? අදම මේක කරලා බලන්න.